හයි අදරිකක් වෙනස් විඩිය එකක් වෙනස් විඩියක් කියන්නේ බ්ලොග් එකක් මම ළඟදි බ්ලොග්යක් දැම්මෙත්න එකද බ්ලොග්යක් කරන්න හිතුනා බ්ලොග්යක් කරන්න හිතුන්නේ නෑ මේක අනෙක්ස්පෙක්ට බ්ලොග් එකක් මම කරන්න නෙමේ හිටියේ මන් මේ දවස්සල වැඩ නෑමකුත් වැඩන කියන්නේ නිදස්ටේ මට ට්‍රවල් කරනවා මට ෆ්‍රී ටයිම්යක් කමුණ එකින්ද වැඩ වගේත් තිබ්බා ඒවටාව එරත් අමතරව මේටිකි පොඩ්ඩක් එන්ජෝයි කරන ගවන්ඉන්න ඉතින් මෙරියම ස්පේෂල් වැඩක් නැති හින්දා මට තුන බ්ලොග් එකක් කරන්න ම ප්ලෑන් කරේ නෑ බ්ලොග්යක් කරනවා කියලා මම එද්දි ප්ලෑන් කරන්න නෑ බ්ලොග්යක් දානවා කියලා කොමරි මම මයික් එක විතරයි අරංගාවේ මයික් එකයි ෆෝන් එක විතරයි තියෙන්නේ බලම බ්ලොග්යක් කරලා ඉතින් ප්‍රශ්න ගැන මේ විදිහට බ්ලොග්යක් කරන්න බැහැ මොකද මං අතෙන් අල්ලන් ඉන්නේ ඒක හරි අමාරු වැඩක් ඒකින්ද ගිම්බල්ලක් ගන්න ඕනේ අපි මුලින්ම ගිම්බල්ලක් ගන්න යමු දැම්මම ඉන්නේ බේරුවල සයිඩ් එක හොටෙල් එක සෝ මුලින්ම ගිම්බල්ලක් ගන්න ඕනේ ගිම්බල් එකක් ඇරගෙන බලමු මොකක්ද වෙන්න කියලා ඉතිං ඒකත් එක්කම කියන්න ඕනේ තව දෙයක් තියෙනවා මේ ලොග් එකෙන් ඔයාලට තව මම ස්පෙෂල් දෙයක් ඇනවුස් කරන එක තමයි ඔයාලා මයි කලින් වීඩියෝ එක බලවනම් ඔයාලා දන්නවා මම ලොකු ප්‍රොජෙක්ට් එකක් වැඩ කරා කියලා දැන් මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා කල්පනා කරන්න ඇති ඒ ප්‍රොජෙක්ට් එක ඇත්තටම ඔන්ලයින් earn කරන්න කැමති කට්ටියට ඔයා ඔන්ලයින් earn කරලා සක්සස් වෙන්න කැමති නම් ඔන්ලයින් මාසෙකට ලක්ෂ ගණන් උපයන්න කැමති නම් ඔයාට තමයි මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක මොකද්ද? ඔයා කොහොමද මේ ප්‍රොජෙක්ට් එක බයි කරන්නේ? ඒ ප්‍රොජෙක්ට් එකෙන් මොනවද ඔයාට තියෙන වාසි කියලා මම අද මේ වීඩියෝ එකෙන් කියනවා. සරලවම කිව්වොත් මේ ප්‍රොජෙක්ට් එක මම අද මේ වීඩියෝ එකෙන් රිලීස් කරනවා. ඉතින් ඔයාට බයි කරන්න පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක අද වීඩියෝ එක බලවොත් එහෙම. දැන් ඔයාලා හිතන ඇති මෙයත් අනික් කට්ටිය කරනවා වගේ වැඩක් කරනවා කියලා නෑ. මේක ඒ වගේ වැඩක් නෙමෙයි. මේක කම්ප්ලීට්ලිම වෙනස් වැඩක්. ඒවා දැම්ම ජජ් කරන්න යන්න එපා. මම මේ වීඩියෝ එකේ මැදදී ප්‍රොජෙක්ට් එක ගැන වෙනම පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලා ඒක බලලා තීරණය කරන්න. මේක ඔයාට වැදගත්. මේක ඇත්තටම වැදගත් වෙනවා. මුලින්ම මේක බලලා ඉන්න ඊට පස්සේ ඔයා තීරණය කරන්න මේක ඔයාට ඕනේද කියලා. මේක ඔයාලා හැමෝටම ඕනේ වෙනවා. ඒ වුණාට ඔයාලා මුලින්ම මේක බලලා ජජ් කරන්න ඊට කලින් ජජ් කරන්න යන්න එපා. anyway වැඩි කතා වුණේ නැහැ. අපි දැන් යමු ගිම්බල් එක ගන්න. ගිම්බල් එක අරගෙන බලමු මොකද වෙන්නේ කියලා. යමු ගිම්බල් එක ගන්න. ගුඩ් මෝනිින් ඒ කොමරෙද්දී 7:08 විතර වුණා. ඊට පස්සේ මොකුත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් තමයි මේ ටිකක් වෙලා නැගිටලා ගිම්බල් එක සෙටප් කරගෙන එළියට ආවේ. කොහම හරි දැන් මේ රෙකෝඩ් වෙන්නේ ගිම්බල් එකෙන්. කොහම හරි ගිම්බල් එක වර්ත් සෑන වර්ත් හොඳයි. anyway කොහම හරි අද ප්ලෑන් එක කිව්වොත් එහෙම කොළඹ යන්න ඕනේ. කොළඹ ගියට පස්සේ ඩිනර් එකක් තියෙනවා. ඊටත් අමතරව තව වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අද වෙන්න තියෙන්නේ. තව ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඔක්කොටම කලින් උත්තරයක් දීලා ඉන්න ඕනේ. ඒක තමයි ඇයි එක දිගට වීඩියෝස් දාන්න නැත්තේ කියන එක. ඇත්තරම ඕකට උත්තරයක් දුන්නොත් එම ඔක හේතුව තමයි මම දැන් ගිය අවුරුද්දේ ඉඳලා මේ වෙනකම්ම ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ කර කර හිටියේ. ඉතින් ඔය හේතුව නිසා තමයි මට හරියට වීඩියෝස් දාගන්න බැරුනේ. මොකද ඔයාලට දෙන එක හරියටම දෙන්න ඕනේ. මං ඒකට තමයි මුලින් නම් උත්සාහ කරේ. ඉතින් මේක දැන් කම්ප්ලීට් වෙලා තියෙනවා. හරියට හදලා තියෙනවා. ඉතින් ප්‍රොජෙක්ට් එකට තමයි එච්චර කාලයක් ගියේ. කොහොම හරි දැන් ඒක ඉවරයි. දැන් එක දිගට වීඩියෝස් දාන්න පුළුවන් මේ මට. කොහොම හරි ඒකට තමයි කල් ගියේ. මොකද ඔයාලට හරියට දෙන්න ඕනේ. ඉතින් earn කරන්න කැමති කට්ටියට ලක්ෂ ගණන් earn කරන්න කැමති කට්ටියට හොඳම දේ තමයි මගේ මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් මම ඒ ටිසෙත් හැමදාම කියලා දෙනවා. මම ප්‍රොජෙක්ට් එක ගැන දැන් මොකුත් විස්තර කරන්න යන්නේ නැහැ. මම ඒකට මේ ඒක ගැන විස්තර කරපු වෙනම කොටසක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඒක ඔයාලා බලන්න. කොහොම තමයි අද දවස් වැඩ ටික වෙන්නේ. ඊටත් අමතරව මං vlogs කරන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒකින්ද මේ channel එකේ වීඩියෝස් දාන්න බෑ. මම වෙනම channel එකක් හදන්නම්. තාම නමක් හිතලා නැහැ. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි මම අලුත් channel එකක් හදලා description එකේ link එක add කරලා තියන්නම්. ඔයාලා ඒකත් ගිහලා ඒකට join වෙන්න. ඒක subscribe කරලා තියාගන්න. අපි ඒකෙන් vlogs ටිකක් බලමු. ඔය ටික තමයි කියන්න තියෙන්නේ.
දැන් පොඩ්ඩක් හොටෙල් එක දැන් මේ ඉන්න හොටෙල් එකේ පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා බලමු. මමත් ඊ හරියට ඔයවත් ගියේ නෑ. මමත් ආපු ගමන් තමා ගියේ මේ ගිම්බල් එක ගන්න. ඊට පස්සේ තමයි ආවේ. පොඩ්ඩක් දැන් බලමු මාත් එක්කම ගිහිල්ලා. හරි බ්ලොග් එක මැදින් පොඩි announcement එකක්. ඒක තමයි මම ඔයාලට කිව්වා මගේ project එක මම මේ වීඩියෝ එකෙන් launch කරනවා කියලා. ඔයාලට earn කරන්න හදපු project එක. ඉතින් පොඩි update එකක් මම ඒක මේ වීඩියෝ එකෙන් launch කරන්නේ නැහැ. ඔයා මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී කියන්නේ දැන් ඔයා මේ වීඩියෝ එකේ මැද ඉන්නේ මේ වෙද්දිත් මම ඒ වීඩියෝ එක project එක launch කරන වීඩියෝ එක මගේ YouTube channel එකට මේ වෙද්දී upload කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලද්දී ඒ වීඩියෝ එක මම upload කරලා තියෙන්නේ. ඉතින් ගිහිල්ලා දැන් මේ වීඩියෝ එක බලන්න earn කරන්න කැමති කට්ටියට තමයි ඒක හදලා තියෙන්නේ. මාසෙකට දැන් මම කියවා වගේ මුදලක් හොයන්න පුළුවන්. මම ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. ඩොලර් 1000 2000 3000 හොයන්න පුළුවන්. ඉතින් දැන්ම ගිහිල්ලා මේ වෙද්දී අප්ලෝඩ් කරලා තියෙන මේ වීඩියෝ එක ඒක බලලා දැන් මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙලා ඔයා earn කරන්න පටන් ගන්න. වෙන channel එකක නෙමෙයි මම වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේ channel එකේමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න. හරි එහෙනම් අපි ආයෙත් යමු vlog එකට. හරි මම කළම්බෝලට ආවා. දැන් ටිකක් වෙලා ඇවිල්ලා මුකුත් ක්ලිප්ස් ගන්න බැරුණා එන ගමන්. මොකද වෙලා ගිහිල්ලා තිබ්බේ හින්දා මුකුත් කරගන්න බැරි වුණා. කොහොම හරි දැන් ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකට. දැන් ටිකක් හවස ඇත්තරම හවස වෙලා තියෙන්නේ. ඔය ටික තමයි කොහොම හරි දැනට තියෙන්නේ. දැන් මම යනවා පූල් එකට. පොඩ උඩට ගිහිල්ලා පූල් එකට ගිහිල්ලා එතන පොඩ්ඩක් රිලැක්ස් වෙලා හවුස් අඩාවක් තියෙනවා කොළඹ සයිඩ් එකේ. බලමු මම පුළුවන් විදියට ක්ලිප්ස් ටික ඇඩ් කරන්න. දැන් යමු උඩට. බලමු. මම මයික් එක නෑ මම දන්නේ ඔයාලට මම කියන එක ඇහෙනවද කියලා. මේ මම හිතනවා ඔයාලට ඇහෙන ඇටේ කියලා. එතන මාරම සෙට් මේ ටයිම් එකට. මේ විදිහට තමයි මේ ටික තියෙන්නේ. හරි දැන් වෙලාව 7:00යි. දැන් යන්න ඕනේ ඩිලේ එකක් තියෙනවා. බලමු මම පුළුවන් ටික ඇඩ් කරන්න. මම හිතන්නේ ගොඩක් ක්ලිප්ස් ගන්න පුළුවන් කියලා. anyway අපි යමු. ඔන්න ඔය විදිහට තමයි මගේ දවස් දෙක වැඩ ටික උනේ. ඉතින් අද කොළඹ වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරගන්න ඕනේ. ඔය ටික තමයි. මම හිතන්නේ මේක ටිකක් දිග vlog එකක් වෙයි. මොකද දවස් දෙක තුනක දේවල් තියෙන හින්දා. කොහොම හරි ඒක බලමු. එහෙනම් එළියට යමු. දැන් මම බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එළියට යන්නේ. බලමු අද දවසේ හරි ටික කොහොමද වෙන්නේ කියලා. එහෙනම් යමු. හායි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මම අන්තිම ක්ලිප් එක අරගෙන දැන් දවස් දෙකක් විතර යනවා. මම කොළඹ මීටින්ග්ස් වගේක් තිබ්බා. ඒ ටික ඉවර කරලා වැඩ වගේක් තිබ්බා. ඔක්කොම ටික කරගෙන ගෙදර ඇවිල්ලා වීඩියෝ එක එඩිට් කරන්න බලද්දි තමයි මට මතක් වුණේ මම මොකුත් ගත්තේ නැහැ කියලා. මම අන්තිමට හොටෙල් එකේ ඉඳලා ගත්ත ක්ලිප් එක විතරයි තියෙන්නේ. මේ ඊට අමතරව මම මොකුත් ගත්තේ නැහැ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න ඕනේ ක්ලිප් එකක් නැහැ. මම ඒක තමයි මේ ක්ලිප් එක දාන්නේ. කොහොම හරි අන්තිම දවසේ කොළඹ ගිහිල්ලා කොළඹ මීටින්ග්ස් වගේක් තිබ්බා මට. ඊට පස්සේ වැඩ වගේක් තිබ්බා. යාළුවා වගේක් හම් වෙන්න තිබ්බා. ඔය ටික ඔක්කොම කරගෙන තමයි ගෙදර ආවේ. මොකුත්ම ක්ලිප්ස් ගත්තේ නැහැ මම. මට ඇත්තටම අමතක වුණා ක්ලිප්ස් ගන්න. මේ කොහොම හරි vlog එක එඩිට් කරලා තමයි දැන් මට මතක් වුණේ මම මොකුත් ගත්තේ නැහැ කියලා. හරි කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මේ vlog එක උනේ. මම හිතනවා බෝරින් නැතුව ඇති කියලා. ඔයාලා දන්නවා මම වැඩි vlog කරන්නේ නැහැ. vlog කරන්න ලොකු කැමැත්තක් නැහැ කියලා. ඒ වුණාට දැන් පොඩි කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි මම අලුත් channel එකකුත් create කරේ. ඉස්සරහට vlogs ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම behind the scenes ඔයත් බලා ගන්න පුළුවන්. ඒකින්ද අලුත් channel එකට set වෙලා ඉන්න එකත් subscribe කරලා තියාගන්න.
හරි ඒ වගේම මේ වෙද්දි මම තව වීඩියෝ එකක් මගේ YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මම මේ වීඩියෝ එකේ අන්තිමේ ඉන්නේ. මේ වෙද්දි මම තව එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක ගිහලා බලන්න ඔයාලට මාසෙකට ලක්ෂ ගාණක් හොයන්න ඕනේ නම්. ඒ කියන්නේ ඔයා මාසෙකට ඩොලර් 1000ක් 2000ක් 3000ක් වගේ මුදලක් හොයන්න කැමති කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ගිහලා බලන්න ඕනේ. මොකද ඔයාලට අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක බලවොත් එහෙම ඔයාලට අනිවාර්යෙන්ම මම දැන් කිව්වා වගේ මුදලක් හොයන්න පුළුවන්. මම අන්න ඒ වීඩියෝ එකෙන් මම මෙච්චර දවස් වැඩ කරපු මගේ ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරනවා. ඉතින් ඒක හදලා තියෙන්නේ earn කරන කට්ටිය තමයි. earn කරන්න ඕන නම් දැම්ම ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඒක මිස් කරගන්න එපා. මොකද ඒ වීඩියෝ එක බලවොත් එහෙම අනිවාර්යෙන්ම දැන් මම මේකේ වගේ මුදලක් හොයනවාම තමයි. මම මේක ගැරන්ට් කරලා කියනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම විස්තර කරලා තියෙනවා මොකද්ද මේ වැඩේ කොහොමද earn කරන්නේ මේ වැඩේ වෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම දැම්ම ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා ඔයා earn කරන්න පටන් ගන්න. හරි එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. අලුත් channel එකක් subscribe කරලා තියාගන්න. අපි තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. See you.